මතක තියාගන්න. අපිට ලැබෙන හැම ආහාරයක්ම සුබාදහමේ තෑග්ගක්. ඒක අපි හැමෝම එක්ක ආදරයෙන් බෙදාගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම සත්තුන්ට ආදරය කරන්න දරුවනේ. එතකොටයි අපේ ජීවිතවලටත් සතුට ලැබෙන්නේ. කෙසේසියා කිව්වා වගේම මේ ගමේ හිටපු අය තමන් ළඟ තියෙන පොඩි දේ තව කෙනෙක් එක්ක බෙදා ගන්න පුරුදු වෙලා හිටියා. එයාලා පාරේ ඉන්න අහිංසක සත්තුන්ටත් කෑම බීම දුන්නා. අපි ලොකු දන්සලක් සූදානම් කරමුද? එතකොට අපිට හැමෝම එක්ක කෑම බෙදා ගන්න පුළුවන්. නියම අදහසක් පීච් නංගි. අපි ගිහින් මේක කෙසෙල් 100ට කියමු. සීයේ අපි හිතුවා දන්සලක් සූදානම් කරන්න. දන්සලක් දෙන එක හරීම හොඳ වැඩක්. ඔයාලා එහෙනම් ගිහින් ආධාර එකතු කරන්න. කැරට් අයියේ අපි දන්සලක් සූදානම් කරනවා. ඒකට ආධාරයක් කරන්න පුළුවන්ද? ෂා නියමයිනේ. මෙන්න මගින් දන්සලට. ස්තුතියි කැරට් අයියේ. එහෙනම් අපි ගිහින් එන්නම්. පීච් නංගි සහ එයාගේ යාළුවෝ දෙන්න ගමේ තිබුණු හැම ගෙදරකටම ආධාර එකතු කරන්න ගියා. ඒ වගේම හැම ගෙදරකින්ම ආධාරත් ලැබුණා. අපි ඔක්කොම ගෙවල් වලට ගියා. ඉතුරු වෙලා තියෙන්නේ ස්ට්‍රෝබෙරි අක්කගේ ගෙදර විතරයි. අපි එහෙටත් ගිහින් බලමු. එයා දැන් වෙනස් වෙලාද දන්නේ නැහනේ. පීච් නංගි ස්ට්‍රෝබෙරි අක්කගේ මන්දිරේ දොරට තට්ටු කළා. ස්ට්‍රෝබෙරි අක්කේ අපි දන්සලක් දෙනවා. ඔයාටත් පුළුවන් ද මොනවා හරි උදව්වක් කරන්න? මොකක්? දන්සලක්? ඔයාලගේ ඔය හිංගන වැඩවලට මගෙන් කෑම ඉල්ලන්න එන්න එපා. මගේ මන්දිරේ තියෙන වටිනා කෑම පාරේ යන හිංගන්නන්ට දෙන්න මම පිස්සියෙක් නෙවෙයි. පාලයන් යන්න මෙතනින්. අක්කා හරිම නපුරුයි. කවදා හරි එයාට මේවට විපාක ලැබෙයි. මෝඩයෝ තමන්ගේ කෑම නිකන් දෙනවා. තනියෙන් කොච්චර හොඳට කන්න තිබ්බ කෑමනේ මේ පිනට දෙන්නේ. ගමේ හැමෝම එකතු වෙලා දන්සල තියෙන තැන ලස්සනට සූදානම් කළා. මගේ මිදුලින් යනවා යන්න. ගමේ හිටපු හැමෝම දන්සලට හරිම සතුටින් සහභාගී වුණා. ඒ වගේම පීච් නංගි අහිංසක සත්තුන්ට කෑම දෙන එක අමතක කළේ නැහැ. අන්නාසි කොල්ලෝ මෙහෙනවා. මේ බාස්කට් ටික මෙතනින් තියෙනවා. මිදි කෙල්ලේ මේසේ ලස්සනට හදපන්. කොමේ පීච් කෙල්ලේ මගේ කෑම රස්සටම තියෙන්න ඕනේ. අය අන්නාසි මල්ලිලවා ගමේ තිබුණු හොඳම අස්වැන්න ගෙන්න ගත්තා. මිදියක් කාලවා ලස්සනට මේසේ හැඩගන්වා ගත්තා. පීච් නංගිට කියලා කෑම බීම හදාගත්තා. හරි. දැන් හැමෝම මෙතන යනව යන්න. මං කන වෙලාවට මෙතන කවුරුත් ඉන්න බෑ. තේරුණා නේද?
බලන්න මේ කේක් එකේ ලස්සන. ඒත් මට ඕනේ මේකේ තියෙන චෙරි ටික විතරයි. පීච් නංගි මිදි අක්කා සහ අන්නාසි මල්ලි හරිම මහන්සියෙන් ගෙදරෙන්න පිටත් වුණා. ඇය තමන්ගේ බලු පැටියටවත් කෑම දෙන්නේ නැහැ. පීච් නංගිට මතක් වුණා එයාගේ බාස්කට් එක මන්දිරේ දාලා ඇවිත් කියලා. පීච් නංගි ආයෙත් මන්දිරයට දුවගෙන ගියා. මෙහෙනවා මේ කේක් එක විසික් කරනවා. ඔහේලා එහෙම මේක කාලා මට අහුවෙන්න එපා. මේක එතනින්ගේ පීච් නංගිට ඇහුණා. මේ වෙලාවේ පීච් නංගි හිටියේ ගොඩක් බඩගින්න නිසා ඇයි කේක් එක ඉල්ලගන්න ගියා. අක්කේ ඒක විසි කරන්න එපා. මට බඩගිනි. ඒක මට දෙනවද? ඔයාට හීනෙන් තමයි. මේක කානුවකට වැටුණත් කමක් නෑ. ඔයාට දෙන්නේ නෑ. දැන් යනවා යන්න මෙතනින්. පීච් නංගි හරිම දුකෙන් එතනින් යන්න ගියා. අනේ මට කෑමට මොනවා හරි දෙන්නකෝ. කාර මට කවදාවත් එහෙම වෙන්නේ නෑ. දවසක් ස්ට්‍රෝබෙරි අක්ක තනියම තමන්ගේ රෑ කෑම ගන්න ගමන් හිටියා. එක පාරටම මුළු මන්දිරේම විදුලිය විසන්දි වුණා. මන්දිරේ දොරවල් හැම එකක්ම වැහෙන්න ගත්තා. සාලේ තිබුණ විශාල මල් පෝච්චියක් බිමට වැටිලා කැඩිලා ගියා. මොකද ඒ සද්දේ? මේ සද්දේ ඇහුණ ස්ට්‍රෝබෙරි අක්කා ගොඩක් බය වුණා. කොළ පාටෙන් දිලිසෙන ඇස් 100 ගණනක් මතුවෙලා ඇය දිහා බලන් හිටියා. ඇය පසුපස පන්නගෙන ආපු හොල්මන් එක පාරටම අතුරුදහන් වුණා. මේක හීනයක් වෙන්න ඇති. ආයෙත් බය වෙලා දුවන්න ගත්තා. බිත්තියේ මතුවුණු බය හිතෙන අත්වලින් ස්ට්‍රෝබෙරි අක්කව අල්ලගත්තා. එක පාරටම මුකුත් පේන්නේ නැතිව ගිහින් කණ්ණාඩියක් විතරක් ඇය ඉස්සරහ මැවුණා. ඒකෙන් ඇයගේ මූණ වෙනුවට පෙනුනේ ඇය කලින් පන්නගත්ත බඩගින්න ඉන්න සත්තුන්ගේ සහ ළමයින්ගේ රූප. එක පාරටම කණ්ණාඩිය ඇතුලින් ඇටසැකිලි අතක් එළියට ඇවිත් ස්ට්‍රෝබෙරි අක්කගේ ගෙලසිර කරන්න උත්සාහ කළා. ඇය බයේ දුවලා ගිහින් අට්ටාලේ හැංගුණා. මේ මන්දිරේට අද රෑ අමුතුම් ගොඩක් එනවා. ඒ හැමෝම ආවේ ඔයාව රස බලන්න. අනේ මට සමාවෙන්න. මං ආයි කෑම අපතේ දාන්නේ නෑ. සමාව. ඔයා කරපු වැරදි හදාගත්ත දවසට ඔයාට සමාව ලැබෙයි. මේ වෙලාවේ පීච් නංගී සහ ඇපල් මල්ලි කෙසෙල් සීයාගේ ගෙදර යන ගමන් තමයි හිටියේ. ස්ට්‍රෝබෙරි අක්කට මොකක් හරි කරදරයක්ද? එයාට මොනවා වුණත් අපිට මොකද?
එයා අපිට කොච්චර නපුරුකං කලාද. නෑ අපි එයා වගේ වෙන්න හොඳ නෑ. අපි එයාට උදව් කරමු. අකේ මේ අපි මේ දොර අරින්න බය වෙන්න එපා. අපි ඉන්නවා ඔයා එක්ක. ඒ පීච් නංගි දැන් තමයි හොඳම වෙලාව මගේ වැරදි හදාගන්න. හොල්මං වලට මැදි වෙලා හිටිය ස්ට්‍රෝබෙරි අක්කා එතනින් දුවලා ඇවිත් පළතුරු සහ තවත් කෑම බාස්කට් එකකට ඉක්මනින් දාගත්තා. මේ කරන් ඔයාලත් කාලා සත්තුන්ටත් කන්න දෙන්න. මට කිසිම දෙයක් එපා. මට සමාවෙන්න. මෙයාට මේ එක පාරටම මොනවා වෙලාද. හරි අපි යමු. කෙසෙල් සීයාට මේක කියලා මේ ටික බෙදලා දෙමු. එතකොටම මන්දිරයේ තිබුණු බය හිතෙන පෙනුම වගේම අඳුරත් නැති වෙලා ගියා. සීයේ මාර දෙයක් නේ වුනේ. පීච් නංගි වෙච්ච හැමදේම කෙසෙල් සීයට පැහැදිලි කරලා කිව්වා. පළතුරු හොල්මන් ටික රෝස මල් පැති විදිහට විනාශ වෙලා ගියා. දුයි අපි තනියම කනකොට පිරෙන්නේ අපේ බඩ විතරයි. හැබැයි අපි අනිත් අයටත් දීලා බෙදාගෙන කනකොටයි අපි හිතයි බඩයි දෙකම පිරෙන්නේ. ඇත්තටම සතුට තියෙන්නේ තනියම භුක්ති විඳීම ඇතුලේ නෙවෙයි. තමන්ට තියෙනදී අනිත් අය එක්ක බෙදා ගැනීම ඇතුලේ දුවේ. ඔව් සීයේ මම කරපු දේ හරිම නරකයි. මට හැමෝගෙම සමාව ගන්න ඕනේ සීයේ. මං ඉදා කරපු දෙයට සමාවෙන්න පුංචි පැටියෝ. ඔයා මට සමාව දෙනවද? දරුවනේ ඔයාලා ඔක්කොම දැන් ස්ට්‍රෝබෙරි අක්කාගේ ගෙදරට යන්න. එයා ඔයාලාව පුදුම කරන්න යන්නේ. ඒක අහපෝ හැමෝම පුදුම වුණා. මම කරපු හැම දෙයකටම සමාවෙන්න මගේ යාළුවනේ. මන් තේරුම් ගත්තා අපි ළඟ තියෙන පුංචි දේ තව කෙනෙක් එක්ක බෙදා ගන්න එක තමයි අපිට ජීවිත කාලෙටම සතුට ගේන්නේ කියලා. ඉතින් මේ රසම රස කෑම ඔක්කොම ඔයාලට හොඳට බඩ පිරෙන්න කන්න. ස්ට්‍රෝබෙරි අක්කා ආයේ කවදාවත් කෑමනම් අපතේ දැම්මේ නැහැ. පුළුවන් විදිහට තව කෙනෙක් එක්ක ඒ කෑම බෙදාගත්තා. ආයෙත් මේ වගේ ලස්සනම ලස්සන කතන්දරයකින් හමුවෙමු. අදට ගිහින් එන්නම්.